ඔබ අහලා තියෙනවද ආනන්ද බෝධිය කියලා එකක් ගැන? බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ඈත පළාත් වලින් ගැල් වලින් මිනිස්සු දුර බැහැර ගෙවාගෙන සවැත් නුවරට එනවා. එතකොට සවැත් නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එද්දී ඔබ දන්නවනේ ඉන්දියාවේ 70 දහස් ගාණක් ගෙවාගෙන එන්න තියෙනවා. ගම්මාන වලින් ඈත ඉඳලා මිනිස්සු එනවා. ඒ එන මිනිස්සු පැමිණියාම බුදුරජාණන් වහන්සේ දකින්න නැහැ. උන්වහන්සේ චාරිකාවේ වැඩලා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න නැහැ කියලා මිනිස්සු බොහොම දුකටපත් වෙලා මිනිස්සු පූජා කරන්න ගෙනාපු මල් අදටත් ඉන්දියාවේ ඔය භික්ෂුන් වහන්සේලා දැක්කම මල් පූජා කරනවා, අන්‍ය ආගමිකයන් දැක්කම මල් පූජා කරනවා. මේ මල් පූජා කිරීම තාමත් තියෙනවා ඉන්දියාවේ. එතකොට ඒ මල් සවැත් නුවර ගන්ධ කුටියේ ඒ මල් පූජා කළා මිනිස්සු හරි දුකසේ යනවා. ඉතින් දවසක් මේ ආනන්දයන් වහන්සේට මතක් වුණා. ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ධනපද චාරිකාවේ වැඩම කළා ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න මොකුත් නැහැ කියලා ඕක විශේෂයෙන්ම කාරණේ අනේපිඩ සිරිතුමා තමයි ආනන්ද තෙරුන් වහන්සේට කීවේ. ඊට පස්සේ සවැත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියා හිටියා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඈත ඉඳලා මිනිස්සු වෙනවා. භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වැඩලා භාග්‍යතුන් වහන්සේ වෙනුවට මොනවා හරි පූජ්‍ය වස්තුවක් වැඳුම් පුදුම් කරන්න කිසිවක් පණවන්න පුළුවන්ද කියලා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේ පුදන්න ක්‍රම තුනක් තියෙනවා. ශාරීරික, උද්දේශික, පාරිභෝගික කියලා. ශාරීරික ධාතු තථාගතයන්ගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ධාතුන් වහන්සේලා නිදන් කරලා හදන ස්තූපේ ශාරීරික චෛත්‍යය. උද්දේශක චෛත්‍යය කියන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් යම්කිසි ලකුණක් ශ්‍රී පතුල ධර්ම චක්‍රයේ වගේ යම්කිසි ලකුණක් වැඳ පිදුම් කරන්න සුදුසුයි. එහෙම නැත්නම් බුදුවරයන් වහන්සේලා වැඩ සිටිද්දි බුදුරජාණන් වහන්සේලා පිරිනම් පෑ විටත් බෝධියම පූජනීයයි කියලා. එතකොට ඊට පස්සේ ආනන්දයන් වහන්සේ කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට මේ බෝධින් වහන්සේ නමක් මේ ජේතවන ద్వාරේ පිහිටවට කමක් නැද්ද කියලා. කමක් නැහැ ඒක මොග්ගල්ලානට කියන්න කියනවා. එතකොට ආනන්දයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේට කියනවා මුගලන් මහරහතන් වහන්සේ 이르දියෙන් වඩිනවා බුද්ධගයාවට. 이르දියෙන් බුද්ධගයාවට වැඩලා ආකාශයේ සිටියදීම බෝධින් වහන්සේ දිහා බලාගෙන ඉඳි දැක්කා ඒ බෝධින් වහන්සේගේ අත්ෙන් බෝ ඇටයක් වැටෙනවා. උන්වහන්සේ සිවුරු පොට දික් කරලා බෝ ඇටේ පිළිගත්තා. පිළි අරගෙන ඒක 이르දියෙන්ම සවැත් නුවරට වැඩම කළා. ඒ බෝ ඇටේ දුන්න ආනන්දයන් වහන්සේ අතට. ඒතර ආනන්දයන් වහන්සේ මොකද කළේ? ඒ බෝධි රෝපණය කරන්න බිම සකස් කරලා ඒ බෝ ඇටේ රෝපණය කරන්න බාර දුන්නා කොසල් රජුරවන්ට. කොසල් රජුරෝ කිව්වා ස්වාමීනි මම රජෙක්. මම මේ බෝධිය රෝපණය කළොත් පස්සේ ආපු රජවරු හිතයි මේක රජෙකුගේ වැඩක් කියලා මේ බෝධිය කපන්නත් පුළුවන්. එහෙම කරන්න එපා. අපි මේක මේ අනේපිඩු සිටානන්ට දෙමු. ඔන්න අනේපිඩු සිටුතුමාට දෙන බෝ ඇටේ රෝපණය කරන්න. අනේපිඩු සිටුතුමා ඒ බෝ ඇටේ රෝපණය කළා සුවඳ පැන් ඉස්සා. ඒ මොහොතේම ඒ බෝධින් වහන්සේ පැලවිලා විශාල බෝරුකක් බවට පත් වුණා. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් වන්දනා කළා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මේ බෝධින් වහන්සේ හොඳට අතුපතර විහිදිලා වැඩ විශාල වුණා. භාග්‍යවතුන් වහන්සේ මේ බෝධින් වහන්සේ සෙවණට වැඩම කළා. එදා සම්බුද්ධත්වයට පත් උනේ යම් සමාපත්තියකින්ද ඒ සමාපත්තියට සමවැදී මේ බෝධින් වහන්සේ පූජනීය කරන සේක්වා කියලා ඉල්ලා හිටියා. එවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය වජිරාසනයේ මත මම යම් සමාපත්තියකින් වැඩ සිටියාද ඒ සමාපatti බලය උහුලන්න පුළුවන්
ඒ භූමියට පමණයි. වෙන භූමියකට බෑ. නමුත් මං වෙනස් සමවතකට සමවදිතන් කියලා එදා අපේ බුදුරජාණන් වහන්සේ රැය 5ක් වනතුරු සමාධි සුවයෙන් වැඩ සිටියා. ඒ බෝධින් වහන්සේට තමයි ආනන්ද බෝධිය කියලා කියන්නේ. අන්නේ සිදුවීම සමග මේ ආචාර්යගෙන කතා වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ වජිරාසන භූමිය හැම කාලයකම පූජනීයයි. හැම කාලයකම පූජනීයයි කිව්වා.